තුන්කොන් පන්දුවාර 2020 ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති ශ්‍රී ලංකා පාකිස්තාන තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට නැවතත් දැඩි විවේචන එල්ලවන්නට පටන්ගෙන තියෙනවා. ඊයේ තරඟයේ ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වූ ජනිත් ලියනගේ තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී පාකිස්තාන මාධ්‍යවේදියා ඇසූ ප්‍රශ්නයකට මෙසේ පිළිතුරු දී තිබුණා. පාකිස්තාන මාධ්‍යවේදියා පවසා සිටියේ මේක නෙමෙයි අපි ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් දැක්කේ. අපි බලාපොරොත්තු වුණේ මේක නෙමෙයි. මට හිතෙන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තරඟේ නැහැ. ඔවුන් අර්බුද වලට වහල් වෙලා. ඔබ ඒ ගැන මොකද හිතන්නේ? අනතුරුව ජනිත් ලියනගේ පවසා සිටියේ ඔව් ඇත්තෙන්ම අපි හොඳින් ක්‍රීඩා කළේ නෑ. අපි මේ වන විට අර්බුදවල තමයි සිටින්නේ. අපි ක්‍රිකට් වල මූලික දේවල් හරියට කරන්න ඕනේ. ඔබ දන්නවනේ කණ්ඩායමේ හැටියට කණ්ඩායමේ හැකියාව අනුව අපි මීට වඩා තරඟකාරීව සහ ඒකාකාරීව ක්‍රීඩා කරන්න ඕනේ. අපි හොඳ ක්‍රිකට් එකක් ක්‍රීඩා කළේ නැහැ. මම ඒකට අපේ ප්‍රේක්ෂකයින්ගෙන් සමාව ඉල්ලනවා. මම දන්නවා ඉක්මනට අපි ආයෙ නැගිටිනවා කියලා. තුන්කොන් පන්දුවාර 2020 ක්‍රිකට් තරඟාවලියේ තීරණාත්මක තරඟයක් අද පැවැත්වීමට නියමිතයි. ඒ සත්කාරක පාකිස්තාන කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර.